හැම අවුරුද්දකම වගේ O level විභාගෙට ලකුණු 5ක් 6ක් නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් හම්බෙන පාඩමක් තමයි logic gates පාඩම කියන්නේ. ඕගොල්ලන්ගේ 10 වසර සිලබස් එකේ 4 වෙනි පාඩම විදිහට තමයි logic gates පාඩම තියෙන්නේ. තාර්කික ద్వාරකය තමයි සිංහලෙන් මේ පාඩම හඳුන්වන්නේ. ඒතකොට අද අපි මේ විනාඩි 10ක වගේ කාලයක් අරගෙන කතා කරන්න යන්නේ විභාගයට අත්‍යවශ්‍ය වෙන මේ logic gates පාඩමේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන අත්‍යවශ්‍යම කාරණා කිහිපයක් ගැන. ඔයගොල්ලෝ දන්නවා logic gates වර්ග 3ක් තියෙනවා නේද? logic gates වර්ග 3ක් තියෙනවා. මොකද්ද? ප්‍රධාන වශයෙන් 3ක්. ඉතින් එහාට ගියොත් තව logic gates වර්ග අපිට combinational logic gates කියලා හදාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් 3යි තියෙන්නේ. මොකද්ද? AND gate එක, OR gate එක සහ NOT gate එක. ඒතකොට අද අපි කතා කරන්නේ මෙන්න මේ logic gates වර්ග 3 ගැන. හරිනේ. AND gate එක කිව්වම AND කියන්නේ මොකක්ද? සහ කියන අර්ථය. සහ. දැන් ඔයා ගත්තොත් ඔයයි ඔයාගේ යාළුවා ඔයා සහ නිමල් කිව්වම ඔයා සහ නිමල් කිව්වම දෙන්නම ඉන්න ඕනේ අර්ථයනේ තියෙන්නේ. ඔයා හෝ නිමල් කිව්වොත් එimhe හෝ කියන අර්ථය දෙන්නේ අපි මොන ඉංග්‍රීසි වල මොන වචනේද? O කියන වචනේ. તો O gate එකකින් වෙන්නේ හෝ කියන අර්ථය. AND gate එකකින් වෙන්නේ සහ කියන අර්ථය. තේරුණාද? දැන් AND gate එක AND gate ඔයා ප්‍රධාන වශයෙන් AND gate එකේ දැනගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. මුලින්ම ඔයා දැනගන්න ඕනේ මේක අපි සිම්බල් එක. ඒ කියන්නේ සංකේතය මොකක්ද කියන එක මුලින්ම දැනගන්න ඕනේ. මොකද්ද සංකේතය? AND gate එකේ සංකේතය මෙන්න මේ විදිහට තමයි එන්නේ. AND gate එකේ සංකේතය මෙන්න මේ විදිහට සංකේතයක් එනවා. ඉතින් මේක මතක තියාගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමයක් මම කියන්නම්. මම සාමාන්‍යයෙන් මතක තියාගන්න ක්‍රමය තමයි AND කියදී D අකුර තියෙනවනේ. අන්න ඒ විදිහට තමයි මෙන්න මේ D අකුරේ ආකාරයට D අකුරේ shape එකට තමයි මෙන්න මේ gate එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේකෙන් මොකක්ද කරන්නේ කියන එක. AND gate එකෙන් දැන් මම කිව්වා සහ කියන අර්ථය සහ. AND කියන්නේ සහ කියන අර්ථය. ඔයා සහ නිමල්. එතකොට ඔයා සහ නිමල් කියන දෙන්නම ඉන්න ඕනේ. අන්න එතකොට දැන් ඔයා හිතන්න ඔයා මෙතනින් තමයි අපේ inputs ඇතුළත් වෙන්නේ. මෙතනින් තමයි අපේ output එක ලැබෙන්නේ. ඔයා මෙතනදි 1 කියන එක input කරොත් මෙතනටත් 1 කියන එක input කරොත් ඔය AND gate එකෙන් වෙන්නේ මෙතන ඇතුලේ වැඩි කිරීමක් තමයි වෙන්නේ. 1 වැඩි කරපුවම උත්තරේ 1 කියලා එනවා. මෙතන බිඳුව වුණොත් එහෙම බිඳුව 1.0 වැඩි කරපුවම උත්තරේ කීය වෙනවද? බිඳුව කියලා එනවා. ඒ කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම මේකේ උත්තරේ 1 වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ දෙකම 1 වෙන්න ඕනේ. කියන්නේ දෙන්නම ඉන්න ඕනේ. සහ කියන අර්ථය. තේරුණාද? දෙන්නම හිටියොත් උත්තරේ 1යි. අනිත් ඕනෑම අවස්ථාවක උත්තරේ මොකක්ද? බිඳුවයි. ඔන්න ඕක මතක තියාගත්තා නම් ඔයාට AND gate එක ලේසියෙන්ම මේ වෙද්දි පුළුවන් වෙනවා. හරිද? තව මොකද්ද මේකෙ ඉන්න පුළුවන්? අවස්ථා තියෙන තව එකක් තියෙනවා. මේක එක වෙලා මේක බිඳුව වෙන්න පුළුවන්. ඒකට මෙතන බිඳුව මේ තියෙන්නේ අපිට එන්න පුළුවන් සියලුම outputs ටික මෙතන අපි මාරු කර බැලුවා එන්න පුළුවන් අවස්ථා ටික. හරිනේ. ඊට පස්සේ අපිට මේක දැනගන්න ඕනේ truth table එක අඳින්නේ කොහොමද කියලා. truth table එක කියන්නේ මොකද්ද? සත්‍යතා වගුව. AND gate එකේ සත්‍යතා වගුව. ඒ කියන්නේ සියලුම එන්න පුළුවන් සියලුම ආකාර ටිකයි සියලුම output ටිකයි අපිට පෙන්වන වගුවකට අපි කියනවා මොකද්ද? truth table නැත්නම් සත්‍යතා වගුව කියලා හඳුන්වනවා. දැන් අපි මෙතනින් symbol එක ඇඳගත්තොත් මේ විදිහේ symbol එකක් නේ තිබ්බේ. මෙන්න මේ විදිහේ. මෙතනට එනවා A B කියලා inputs දෙකක් ගමු. inputs කියන්නේ ආදාන දෙකක් A B කියලා ගන්නවා. මෙන්න ඒ ආදාන දෙක වගුවට අපි දාගත්තා. Z කියලා අපි මෙතනින් ගන්නවා output එකක්. අන්න ඒ Z එක මෙතනට දාගත්තා. ඔයා දැන් කලින් දැක්කා මේ AB වලට ඉන්පුට් කරන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ 1 සහ බිඳුව. හේතුව මොකක්ද? අපිට මේ gates නිර්මාණය වෙලා තියෙන්නේ විදුලිය මත. ඒත් විදුලියේ තියෙන අවස්ථා දෙක මොකක්ද ප්‍රධාන වශයෙන්? විදුලිය අවස්ථා දෙකයි තියෙන්නේ. විදුලිය ඇත සහ විදුලිය නැත. තේරුණාද? අන්න ඒ හින්දා තමයි අපි විදුලිය ඇත කියන එක සංකේතවත් කරන්න අපි 1 පාවිච්චි කරනවා. විදුලිය නැත කියන එක අපි සංකේතවත් කරන්න බිඳුව පාවිච්චි කරනවා. එතකොට අපිට ඉන්පුට් කරන්න පුළුවන් ආකාර දෙක තියෙන්නේ විදුලිය ඇත විදුලිය නැත. ඒ දෙක අපි සංකේතවත් කරන්නේ 1 සහ බිඳුවෙන්. ඒ නිසා තමයි අපි මෙතෙන්ට බිඳුව සහ 1 දැම්මේ. නැත්තම් ඔයා හිතන්න පුළුවන් 2 3 ඒවා පාවිච්චි කරන්න බැරිද කියලා. ඒවා පාවිච්චි කරන්න බැරි වෙන්න හේතුව තමයි මෙන්න මේක.
අපිට මෙතෙන්ට A වලට අපිට බිඳුවක් දාන්න පුළුවන් B වලටත් අපිට බිඳුවක් දැම්ම හැකියි. AND ගේට් එකෙන් වෙන්නේ වැඩිවීමක්. බිඳුවයි බිඳුවයි වැඩි වුණාම බිඳුවයි. මෙතෙන්ට 1 දානවා මෙතෙන්ට බිඳුව දානවා 1යි බිඳුවයි වැඩි වුණාම කීයද? බිඳුවයි. මෙතෙන්ට බිඳුව දාලා මෙතෙන්ට 1 දැම්මත් ඒ බිඳුවයි. බිඳුවයි 1යි වැඩි වුණාම බිඳුවයි. නේද? ඊට අවසානයේ අපිට දාන්න පුළුවන් මේ දෙකටම එකේව දෙකක් දැම්ම හැකියි. අන්න එහෙම වුණොත් විතරයි අවුට්පුට් එක එක වෙන්නේ. දැන් තේරුණා නේද ට්‍රුත් ටේබල් එකේ වෙන්න පුළුවන් ආකාර ටික? එක උනේ මෙන්න මේකෙන් AND ගේට් එකක් තිබ්බ නිසා. දැන් තේරෙනවාට AND ගේට් එකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. හරිනේ. දැන් අපි යන් ඊළඟ ගේට් එකට. මොකක්ද ඊළඟට තියෙන ගේට් එක? මම කතා කරා දැන් කලින් O ගේට් එක. O ගේට් එකෙන් මොකද්ද වෙන්නේ? O ගේට්. අපි මෙතන ලියාගමු. O ගේට්. O ගේට් එකේ අර්ථය හෝ කියන අර්ථය නේ. O කියන්නේ හෝ කියන අර්ථය. මුලින්ම දැනගන්න ඕනේ සංකේතේ දැන් කලින් D අකුර වගේ තමයි යන්නේ. මේකේ අපිට තියෙන මෙන්න මේ වගේ චුට්ටක් මේ පැත්ත වක්‍රයක් කරන්න ඕන නිකන් මේ විදිහට. මේක කලින් කෙලින් ඉරක් වගේ තිබ්බේ මේක දැන් කර්ව් එකක් ගන්න ඕනේ. අන්න ඕක තමයි අපිට කියන්නේ O ගේට් එක කියලා. දැන් මෙතෙන් ඉන්පුට් කරන්න පුළුවන් ආකාර මොනවද? බිඳුවයි 1යි. මෙතෙන්ට දාන්න පුළුවන් 1යි. O කියන්නේ හෝ කියන අර්ථය. හෝ කියන අර්ථය ඒක ඔළුවේ තියාගන්න හෝ කියන අර්ථය. බිඳුවයි දානවා. 1යි දාමුකෝ අපි. 1යි දැම්මා. හෝ කියන්නේ බිඳුව හෝ 1 තිබ්බොත් අවුට්පුට් එක සත්‍ය වෙන්න ඕන. හෝ කියන අර්ථයක් නෙන්නේ. බිඳුව හෝ 1 තිබ්බොත් අවුට්පුට් එක 1 වෙනවා. හෝනේ. හෝ නම් දෙකෙන් එකක් හරි තිබ්බොත් අවුට්පුට් එක 1 වෙනවා. එහෙනම් අපිට මෙතෙන්ට දාන්න පුළුවන් ගණිත කර්මය මොකද්ද? 0.1යි වැඩි කරපුවම 1 වෙනවද? නෑ. 0.1යි එකතු කරපුවම තමයි උත්තරේ එන්නේ 1යි කියලා. අවුට්පුට් එක එන්නේ. අන්න එතකොට අපිට මෙතන හෝ කියන එකේ මෙතෙන්ට ඇතුලේ මොකක් වගේ දෙයක්ද වෙන්නේ? එකතු කිරීමක් තමයි වෙන්නේ. මේක බිඳුව වෙලා මේකත් බිඳුව වුණොත් එන්න එතකොට එනවා බිඳුවක්. මේක එක වුණොත් මේක බිඳුව වෙනවා මේක එක වෙනවා. අන්න එතකොට අපිට එනවා එකක්. එකේව දෙකක් තිබ්බොත් 1යි එකතු කරපුවම 2යිද උත්තරේ? 2යි නෙමෙයි. පටලවා ගන්න බෑ. ඔයා දන්නවා මොකද්ද විදුලියේ තියෙන්න පුළුවන් අවස්ථා 2යි බිඳුව හෝ 1. 1යි එකතු කරපුවම ඒත් විදුලියේ තියෙනවා කියන එක තමයි අපිට අර්ථවත් වෙන්නේ. එහෙනම් අපි මෙතෙන්ට දාන්නේ මොකද්ද? අංක 1. එතකොට මෙන්න අපිට දෙන්න පුළුවන් අවුට්පුට්ස් මම මාරු කර පෙන්නුවා මොනවද දාන්න පුළුවන් අවුට්පුට්ස් කියලා. ඒ වගේම සියලුම ඉන්පුට්ස් කියලා පෙන්නුවා. ඒ වගේම මෙතන තියෙනවා සියලුම අවුට්පුට්ස් ඇවිල්ලා තියෙන. හරිනේ. දැන් අපි මේකේ ට්‍රුත් ටේබල් එක ඇඳ ගන්න ඕනේ. මේක මකා ගමුකෝ. ට්‍රුත් ටේබල් එක වෙන්නේ අපි මෙතනින් සංකේතය ආපහු ඇඳ ගමු. මේ විදිහට මේක හරියටම කර්ව් එක තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ විභාගෙදි. මෙතනට A B කියලා අවුට්පුට් එකක් මෙතනට Z. ට්‍රුත් ටේබල් එක අපි ගත්තම අපිට මේකේ වගු කීයක් ඕනද? 3ක් ඕනේ. අවුට්පුට් ඉන්පුට්ස් 2යි අවුට්පුට් 1යි. හරිනේ. ඉන්පුට් 2යි අවුට්පුට් එකට තීරු 3ක් ඕනේ. එතකොට A B C නෙමෙයි Z නේද? Z. අපි මෙතෙන්ට දාගත්තා Z නේ. එහෙනම් අපි Z කියලා දාගමු. A වලට බිඳුව වෙන්න පුළුවන් B වලටත් බිඳුව වෙන්න පුළුවන්. එහෙනම් මෙතනත් මොකුත්ම නැත්තම් අපිට මේක දෙක එකතු කරපුවම මොකුත්ම නැහැ. මෙතනත් විදුලිය නැහැ මෙතනත් විදුලිය නැත්තම් අවුට්පුට් එකෙත් විදුලිය නැහැ. 0.1යි ගත්තොත් අන්න දෙක තැන එකක තැනක හරි තියෙනවා. එහෙනම් මේකේ හෝ කියන අර්ථයක් එන්නේ O ගේට් එකනේ. 0.1යි 1යි 1යි ඒත් 1යි ආවත් 1යි. එතකොට ඔන්න ඕක තමයි ට්‍රුත් ටේබල් එක වෙන්නේ. විදුලිය නැති අවස්ථාවක් එන්නේ 0.2ක් ආවොත් විතරයි. හරි. දැන් AND ගේට් එකත් හරි O ගේට් එකත් හරි. ඊළඟට අපි යනවා අවසාන ගේට් එක අපි සාකච්ඡා කරන මොකද්ද? not ගේට් එක. not ගේට් එක කතා කරන්න යනවා. මේක තමයි තියෙන සරලම ගේට් එක. මේකෙන් මොකද්ද වෙන්නේ? කාට හරි කියන්න හිතන්න බලන්න. මේකෙන් වෙන්නේ AND gate not gate not gate එකෙන් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
not gate එකේ සංකේතය තමයි මෙන්න මේක. මෙන්න මේ වගේ සංකේතයක් තමයි not gate එකේ තියෙන්නේ. and එකේ o එකේ ගත්තම ඒ හා සම වෙනස්කමක් තියෙනවා මේකේ not එකේ මොකක්ද? එක input එකයි තියෙන්නේ. එක input එකයි and එකේ o එකේ o gates වල අපිට inputs දෙකක් බලා ගන්න පුළුවන්. ආදානය කරන්න පුළුවන් බිඳුව සහ එක මෙන්න මේක හරහා ගියාම මේ gate එක හරහා ගියාම මේ බිඳුව input කරොත් අපිට එක ලැබෙනවා. එක input කරොත් බිඳුව ලැබෙනවා. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත තමයි අපිට හම්බෙන්නේ. ඉන්වර්ස් එක තමයි අපිට හම්බෙන්නේ. ඒක තමයි වාට මෙන්න මේ not gate එකේදී මතක තියාගන්න තියෙන්නේ. සංකේතය මතක තියාගන්න ඕනේ. මේකේ truth table එක ඇන්දොත් අපිට තියෙන්නේ එක input එකයි නිසා එක column එකයි output එකට එක column එකයි ඇන්දා අන්න හරිද? මෙතන input එක අපි a කියලා ගමු. output එක z නම් a z ඇතුළත් කරන්න පුළුවන් බිඳුව දැම්මොත් එක එනවා. එක දැම්මොත් බිඳුව එනවා. හරිනේ. අන්න ඕක තමයි truth table එක වෙන්නේ not gate එකේ. දැන් තේරෙනව නේද? and or not gate කියන දේවල් ගැන අපි අද දවසේ සාකච්ඡා කරා. අපි මේ වගේම ICT with තනුජ දරන YouTube නාලිකාවෙන් හැම දවසකම හවස 6 වෙද්දී වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. O level ළමයි වෙනුවෙන් O level ළමයිට පාඩම් ටික කෙටිව සරලව ඉක්මනට මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමයකට උගන්වනවා හැම දවසම පොඩි වීඩියෝ එකක් එක්ක. ඒ නිසා හැමදාම සම්බන්ධ වෙන්න. දැන් වීඩියෝ එකේ අන්තිමේදී මම past papers ප්‍රශ්න කිහිපයක් දානවා. ඒ past papers ප්‍රශ්න වලට ඔයා උත්තරේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න ඕනේ. හරිනේ එහෙනම් හැමෝටම ආයුබෝවන්.